තේ එකක් බොන ගමන් ඔයාලත් එක්ක මට වෙච්ච පුංචි අත්දැකීමක් මේක ඔයාලටත් පාඩමක් වෙන්න නිසා මම බෙදා ගන්න හිතුවා. මගේ මෙන්න මේ self journal book එක ඔයාලා දැකලා ඇති. මම මේ ගැන වීඩියෝස් උනත් කලින් කරලා තියෙනවා. මං ගැන හැම දෙයක්ම මේ පොතේ මම ලියලා තිබුණා. මගේ ජීවිතේ මං ලබාගත් achievements මොනවාද? මගේ තියෙන හොඳ පුරුදු මොනවාද? මට තියෙන talents මොනවාද? මම ජීවිතේ ඉස්සරහට යන්න මට තියෙන plans මොනවාද? මේ වගේ සම්පූර්ණ මාවම මම මේ පොතේ ලියලා තිබුණා. මම මේ පොත ලියන්න පටන් ගත්තේ 2023 අවුරුද්දේ. එතන ඉඳලා අවුරුදු කිහිපයක් මම මේක ලියුවා. දැන් මාස කිහිපයකට උඩදී අපිට ජීවිතේ එනවානේ අපිත් එක්කම කේන්ති යන වෙලාවල්. ඉතින් එහෙම මට මාත් එක්කම තරහ ගියපු දුක හිතිච්ච වෙලාවක මොකද ඇත්තටම මම ගොඩාක් ඕවර් සෙන්සිටිව් කෙනෙක්. මට දුක හිතුනට පස්සේ අර අපි කියන්නේ පිස්සු වගේ හැසිරෙන කියලා එච්චරට දුක හිතෙන තැන් තියෙනවා. ඉතින් එහෙම දුක හිතිච්ච වෙලාවක මම මේ පොත මගේ අතින්ම කූරි බලි ගාලා මගේ අලවල තිබ්බ ෆොටෝස් මමම මොනවාද ඒකත් කූරි බලි ගාලා මමම මේ පොත මගේ අතින් පොඩ්ඩක් නෙමෙයි හොඳටම විනාශ වුණා. මම මෙතෙන්දී ඔයාලට කියන්නේ මම විශ්වාස කරන කෙනෙක් නේ. කියන්නේ මම දන්නවා මම හැම ආගමකටම වඩා මම විශ්වාස කරන්නේ මේ සබාදහම. අපි මේ ලෝකෙට මොනවද දෙන්නේ ඒව තමයි අපිට ලැබෙන්නේ. එහෙම මට ඕන තරම් ලැබිලක් තියෙනවා. හොඳ දේවල් වලට හොඳ දේවල් සහ මං අතින් වෙච්ච වැරදි වලට සමහර වෙලාවට අවශ්‍ය පනිෂ්මන්ට්ස් ලැබිලා තියෙන එක තමයි ඇත්ත. ඉතින් අර ලෝකේ හැම කෙනෙක්ම කියන්නේ ඉහළට ගියපු හැම කෙනෙක්ම කියන්නේ හැමෝටම කලින් Tamanට ආදරය කරන්න කියලා. ඉතින් මං ගොඩක් මට ආදරෙන් තමයි මේ පොත ලියුවේ. හැබැයි මට තේරුණා මං අර කේන්ති ඇවිත් මේ පොත විනාශ කරපු දවසේ ඉඳලා ඇත්තටම මගේ ජීවිතේ ගොඩාක් නරක දේවල් සිද්ධ වෙන්න ගත්තා මට. ඒ කියන්නේ හැමදේම මට ෂෙයා කරගන්න අමාරුයි. නමුත් අසනීප වෙන්න ගත්තා. හිත රිදෙන්න යෙදෙන අවස්ථා වැඩි වුණා. මේ වගේ දේවල් වෙන්න ගත්තා. අපිට අපි ආසාවෙන් වෙලාව වෙන් කරගෙන ලියන කියන එක දෙයක් වුණත් ඒක අපි අපේ මනස කනෙක්ට් වෙනවා මේ යුනිවර්ස් එකත් එක්ක. එතකොට අර පොඩ්ඩක් හිතන්න තමන්ගේ පින්තූරයක් තමන් ගැන ලියපු දෙයක් ඒ දේ ඩිස්ට්‍රොයි කරද්දී ඒක ඇත්තටම මේ හරි පවක් එක අතකට. මොකද තමන්ට තමන් තරම් මනුස්සයෙක් මේ ලෝකේ තවත් නැහැ. ඉතින් ඒක නිසා මට පොඩ්ඩක් ඇයි මේ ජීවිතේ එන්න නෙගටිව් දේවල් වැඩි වෙන්නේ කියලා හිතද්දි මට හිතුණා මේකත් රීසන් එකක් වෙන්න ඇති. මට එදා මං ගැන මෙච්චරම කේන්ති ගියා ඔහොම කියලා. මම දන්නවා සමහර ෂෙයා කරගත්තත් නැතත් ජීවිතේ අපි හැමෝටම මේ වගේ අවස්ථා තියෙනවා. සමහරව අතේ තියෙන ෆෝන් එක පොළව ගන්නවා, සමහරව අතට අහුවෙන දෙයක් පොළව ගන්නවා නේද? ඒ වගේ කේන්තියත් එක්ක අපි ගොඩක් නෙගටිව් දේවල් කරනවා. හැබැයි ඒ දේවල් වල ඉෆෙක්ට් එක අපිට හම්බ වෙන්නේ දෙගුණ තෙගුණ වෙලා. ඉතින් ඒක නිසා මම කියන්නේ self love is a must. අනිවාර්යෙන් අපි හැම දෙයකටම කලින් අපිට ආදරය කරන්න ඕනි. මොන දේ වුණත් අපි අපේ නැති කරගන්න හොඳ නැහැ. මොකද මේ ලෝකේ හැම දෙයකින් පස්සේ අපිට ඉතුරු වෙන අන්තිම මනුස්සයා අපි ගැන අපි තරම් දන්න තව කවුරුවක් නැහැ. ඉතින් ඒක නිසා කොච්චර කේන්ති ගියත් ඔයාව ඩිස්ට්‍රොයි කරගන්න එපා. මම දැන් ආයේ අලුත් පොතක් ගත්තා. මේ විදිහට මේක මගේ හොඳම ළඟම යාළුවෙක් gift එකකට දීපු පොතක්. ඉතින් මම මේ book එක ආපහු මේ විදිහට ලස්සන කරලා මම ආපහු ඇත්තටම හැමෝටම වඩා මට ආදරය කරන්න පටන් ගත්තා. මම ඔයාලටත් කියලා දෙන්නම් කොහොමද මේ book එක හදන්නේ කියලා ඉස්සරහා vlogs වලින්. ඉතින් දැන් මම මේ පොත හදන්න අරගෙනත් මාසයක් විතර යනවා. ඉතින් අපේ ජීවිතේ එතකොට ආපහු හොඳ දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොන විකාරයක්ද මේ පොතකට පුළුවන්ද කියලා. මම මේ පොත ගැන නෙමෙයි සඳහන් කරේ. නමුත් ඔයාට වටිනාකමක් නැදෙනකන් ඔයාට රිද්ද ගන්නකන් ඔයාට එතනින් එහා ජීවිතේ වෙන අය ඔයාට හොඳින් සලකයි ඔයාට හොඳ දේවල් වෙයි කියන බලාපොරොත්තුව තියාගන්න බෑ. ඉතින් ඒක නිසා මේ පාඩමක් කරගෙන අද ඉඳලා කොච්චර මොන දේ වුණත් තමන්ට ආදරය කරන්න. මම දන්නවා සමහර ගෑනු ළමයි ඉන්නවා, සමහර ගැහැණු අය ඉන්නවා. උදේ නැගිට වෙලේ ඉඳලා මොනවාද මම උදේට කන්නව යන්නේ, ළමයි ඉස්කෝලේ යන්න ගෙනියන දේවල් ලෑස්තිද, අද ඔෆිස් එකට යන්න ඕනේ, මෙන්න මේ වැඩ ටික කරන්න ඕනේ. ඔයාලට මේ ලෝකේ තියෙන අනිත් හැම දේ ගැනම ඔයාලට හිතෙනවා. හැබැයි අද මම මාව ලස්සනට තියාගන්න මොනවද කරන්නේ? මගේ ක්වොලිෆිකේෂන් එකක් වැඩි කරගන්න මම තව මොනවද කරන්නේ? අද මම මාව සතුටු කරන්න මට පුළුවන් පුංචි මහරි දෙයක් කරනවද? කවදාවත් මෙහෙම
එහෙම හිතන්නේ නෑනේ. හිතන අය ඇති හරිම සුළු පිරිසක්. ඉතින් ඔය නිසා තමයි ඇත්තටම අපේ ජීවිතේ හරිම වෙහෙසකර. හරිම මහන්සියනේ ගොඩක් වෙලාවට මේ ලයිෆ් එක උදේට යනවා හවසට එනවා. අපිට අපි වෙනුවෙන් වෙලාවක් නෑ. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයා ජීවිතේ අම්මා කෙනෙක් විදිහට නැත්නම් විවාහ වෙන්න ඉන්න ගෑනු ළමයෙක් විදිහට විවාහ වෙලා අලුත් ජීවිතයක් පටන් ගත්ත කෙනෙක් විදිහට තාම ඉස්කෝලේ යනවා නම් O level A level ලියනවා වෙන්න පුළුවන්. කවුරු වුණත් ඔයා මුලින් ඔයාට ආදරය කරගන්න. ඔයාව ගොඩනගා ගන්න තාක්කල් ඔයාට වරදින්නේ නැහැ. ඔයාව ගොඩනගා ගන්න නැතුව ඔයා මේ ලෝකය සහ අවජ පිරිසට ආදරේ දීලා යාළුව ගොඩනගන්න ගියොත් ඒක සාර්ථක වෙන්නේ 50% විතරයි. අවසානයේ හැරිලා බැලුවම ඔයාට ඔයාව අහිමි වෙලා. ඒක නිසා අනිවාර්යෙන්ම අද ඉඳලා ඔයාට ආදරය කරන්න පටන් ගන්න. අපි ඉස්සරහදී බලමු අපිට කොහොමද මේ self love කියන දේත් එක්ක අපේ ජීවිතේ dreams achieve කරගන්න පුළුවන් කියලා. එහෙනම් මතකයිනේ ඔයා හැම දෙයකටම වඩා ඔයාට ආදරය කරන්න.